අයිබෝවන් අපි මෙවර ඔබට ඉදිරිපත් කරනවා ඔබට මතකයි පහුගිය වීඩියෝ එකෙන් අපි ඔබට සිංහල අක්ෂර මාලාව සංඥා භාෂාවෙන් ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා පෙන්නුවා. ඉතින් අපි අද බලමු ස්වර අක්ෂරය සහ ව්‍යංජන අක්ෂරය දෙකම එකතු කරලා සංඥා භාෂාවෙන් කොහොමද අපි අකුරු ඉදිරිපත් කරන්නේ කියලා. අපි ඉදිරියේදී බලමු කොහොමද ඒක ක්‍රියාත්මක කරන්නේ කියලා. අපි දැන් ඔබට මම හිතනවා ඔබ පහුගිය පාඩම බලන්න ඇති කියලා සිංහල හෝඩිය. එතකොට දැන් ස්වර අක්ෂර ටිකත් ඔබට දැන් පුළුවන් ඇති. ඒ වගේම ව්‍යංජන අක්ෂර ටිකත් පුළුවන් ඇති කියලා මම හිතනවා. ඉතින් අපි බලමු කොහොමද මේ ස්වර අක්ෂර සහ ව්‍යංජන අක්ෂර එකතු කරලා අපි අකුරක් හදන්න කියලා. අකුරක් නිර්මාණය කරන්න කියන එක. ඉතින් මේ වීඩියෝ එකකින් අපි ඔබට ඉදිරිපත් කරනවා සංඥාවෙන් අක්ෂර මාලාව භාවිතා කරමින් වචන ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ අකුරු වලින් සංඥා වචනයක් පෙන්වන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම මේක නමක් එහෙම නැත්නම් පොදු ස්ථාන වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිතරම භාවිතා කරන්නේ සංඥා නමක් නැති ස්ථාන වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද අකුරු වලින් ඉදිරිපත් කරලා සංඥාවෙන් පෙන්වන්නේ කියන එක. හොඳයි. දැන් ඔබ දන්නා ව්‍යංජන අක්ෂර. විතර ව්‍යංජන අක්ෂරයක් අපි සාමාන්‍යයෙන් අපේ එදිනෙදා අපි පාසල් යන කාලෙත් අපි දන්නවා ව්‍යංජන අක්ෂරයකට ස්වර අක්ෂරයක් එකතු වුනහම තමයි අක්ෂරයක් අපිට හැදෙන්නේ කියලා නේද? ඒ කියන්නේ උදාහරණයක් කියොත් උග් අල් කයන්න. මේ ඔක්කොම අපි පෙන්නන ව්‍යංජන අක්ෂර ටික හල් අකුරු. එතකොට උග් කියන අකුරට එකතු කරනවා අපි අයන්න. අල් කියන අක්ෂරය ව්‍යංජන අක්ෂරයට අපි ස්වර අක්ෂරයෙන් අයන්න එකතු කරනවා. එතකොට අපිට හැදෙනවා ක. අපි තව එකක් බලමු. ඒ අකුරෙම අල් කයන්නට උක් ව්‍යංජන අක්ෂරයට ආ අක්ෂරය එකතු වෙනවා. ආ. උක් අක්ෂරය ව්‍යංජන අක්ෂරයට ආ අක්ෂරය එකතු වෙනවා. එතකොට හැදෙනවා කා. ඒ වගේම බලමු උක් අල් කයන්නට ඈ අක්ෂරය එකතු කරනවා. ඈ. ස්වරය එකතු කරනවා. උක් ඈ දෙක එකතු වුණාම අපිට හැදෙනවා කෑ. එතකොට අපි දෙකම පෙන්වන්න වෙනවා. ව්‍යංජන අක්ෂරයයි ස්වර අක්ෂරයයි. කෑ. අපි ලියන්නේ ඒ විදිහටනේ නේද? අල් කයන්න ලියනවා, ඇදේ ලියනවා. ඒ වගේ කෑ. ඒ වගේම උග් අල් කයන්නට ස්වර අක්ෂරෙදි ඈ කියලා එකතු වෙනවා. ඈ. එතකොට කෑ. ඊළඟට බලමු අපි කී කියන එක. අල් කයන උක් ව්‍යංජන අක්ෂරයට ස්වරය ඊ ස්වරය එකතු වෙනවා. අල් කයන්නට ඊ. එතකොට කී. කී කියනකොට අල් කයන ව්‍යංජන අක්ෂර උක් අල් කයන්නට කී ස්වරය එකතු වෙනවා. ඊ. එතකොට අපි කියනවා කී. ඊළඟට අපි බලමු අල් කයන්නට උක් අක්ෂරය ව්‍යංජන අක්ෂර උක් ඌ ස්වරය ඌ. එතකොට උක් අක්ෂර ව්‍යංජන අක්ෂරයට ඌ. එතකොට අපි පෙන්වනවා කු. ඒ වගේම කූ කියන එක බලමු. ව්‍යංජන අක්ෂර උක් අල් කයන්නට ඌ කියන ස්වරය. අල් කයන්න ඌ. එතකොට නිර්මාණය වෙන්නේ කූ. ඊළඟට ඒ ස්වරයට නම් අල් කයන්න උක් ඒ වගේම ඒ. උක් ඒ. එතන මේ දෙකම එකතු වුනහම කේ.
K. මතක තියාගන්න අපි ව්‍යංජන අක්ෂරය පෙන්නන තමයි හොම්බුව පෙන්නන්නේ. K. K අල්කයන්නට එකතු කරනවා A. K. A. එතකොට K. 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 ඒ වගේම තමයි කෝ අල්කයන්නට එකතු කරන ස්වරාක්ෂරය O. උක් O. උක් O. එතකොට අකුර හැදෙනවා කෝ. කෝ. ඊළඟ ස්වරාක්ෂරය තමයි කෝ. ඒකත් තේදෙම අල්කයන්න O. අල්කයන්නට ස්වරය O ස්වරය එකතු වෙනවා. එතකොට හැදෙන්නේ කෝ. කෝ. දැන් එතකොට මේ අකුරු ටික තමයි අපි ස්වර ටිකයි ව්‍යංජන අක්ෂරයකට එකතු කරලා හැදෙන වචන ටික. අපි බලමු මේ අකුරු වලින් කොහොමද වචනයක් හැදෙන්නේ කියන එක. අපි බලමු ලේසිම වචනයක්. ඔබ දන්නවා කා කියන එකද අපි කයන්න තමයි උදාහරණයකට ගත්තේ කා. එතකොට කා උක් තව අල්කයන්නක් තියෙනවා. ඒ වගේම තවත් කා කියන එකක් එනකොට අපි පොඩ්ඩක් එහාට ගලලා කා උක් කා. පැහැදිලිද? කා උක් කා. එතකොට තව ව්‍යංජන අක්ෂරයක් අපි බලමු. දැන් ඔබට පුළුවන් වෙන්න ඕන ඔබ දැන් දන්නවා නම් ව්‍යංජන අක්ෂර ඔබට පුළුවන් නම් ඔබට පුළුවන් මේ ස්වර අක්ෂර ටිකත් එකතු කරලා වචන නිර්මාණය කරන්න. එතකොට අපිට නමක් එහෙම නැත්නම් අපි පාවිච්චි කරන ගමක නමක් ඒ හැම දෙයකටම අපි මේ සිංහල හෝඩි අකුරු භාවිතා කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට අපි තව එකක් බලමු. අල්මයන් අල්මයන්නට අයන්න එකතු කරනවා. එතකොට අපි අල්මයන්නයි ස්වරය අයන්න. එතකොට නිර්මාණය වෙන්නේ මා. අල්මයන්නයි ආයන්න. එතකොට මා. එතකොට අපි දැන් ගන්න අල්මයන්නට ආයන්න එකතු කරොත් මා. ඒ වගේම තමයි අල්මයන්නට ඈ ස්වරය එකතු වෙනවා. අල්මයන්නට ඈ ස්වරය එකතු වෙනවා. එතකොට මෑ. ඈ අකුර එකතු වෙනවා. අල්මයන්නට ඈ යන්න එකතු වෙනවා. අල්මයන්න ඈ. එතකොට මෑ. අනිවාර්යෙන් ඔබ මතක තියාගන්න ඕන අපි අකුරු ඉදිරිපත් කරනකොට ඔබට සමහර තැන්වලදී ඔය ස්වර අකුරු එකතු කරන්න අමතක වෙනවා. එහෙම වුණොත් ඒ නිර්මාණය වෙන වචනේ වැරදි වචනයක් එනවා. ඔබ හරියට ඉදිරිපත් කරන්න ඕන ස්වර ව්‍යංජන අක්ෂරයත් එක්ක ස්වරයත් එකතු කරලා තමයි අපිට පෙන්වන්න වෙන්නේ. ඉතින් අර ඉංග්‍රීසි හෝඩිය වගේ අකුරු 26 අපිට පෙන්වනවා වගේ නෙමෙයි. මේකෙදි අපි ස්වර ව්‍යංජන අක්ෂර දෙකම එකතු වෙලා තමයි වචනයක් නිර්මාණය වෙන්නේ. ඉතින් අපි බලමු තවත් අකුරකදී මේ අල්මයන්නත් එක්ක මෑ. දැන් අපි දන්නවා මෑ. ඒ වගේම මී. අල්මයන්න ඊ. ස්වරය එකතු වෙනවා. අල්මයන්නයි ඊ. එතකොට මී. අල්මයන්නට ඊ එකතු කරනවා. අල්මයන්නට ස්වරය ඊ. එතකොට නිර්මාණය වෙන්නේ මී. ඊළඟට බලමු මූ. අල්මයන්නට ව්‍යංජන අක්ෂරය අල්මයන්න ස්වරය ඌ. අල්මයන්නට එකතු වෙනවා ඌ. එතකොට නිර්මාණය වෙන්නේ මූ. ව්‍යංජන අක්ෂරය අල්මයන්න ස්වර අක්ෂරය ඌ. අල්මයන්නට ඌ ස්වරය එකතු කරාම හැදෙනවා මූ. ඒ වගේම තමයි අල්මයන්නට ඒ අකුර
එකතු වුණොත් ස්වරය එකතු වෙනවා ඒ. අල්මයන්නට ඒ ස්වරය එකතු වෙනවා. එතකොට මේ අල්මයන්න ව්‍යංජන අක්ෂරය ඒ ස්වරය එකතු වෙනවා. අල්මයන්නට ඒ. එතකොට හැදෙනවා මේ මෝ අල්මයන්න ව්‍යංජන අක්ෂරය ඒකට ස්වරය ඕ. අල්මයන්නට එකතු වෙනවා ඕ ස්වරය. එතකොට මෝ ඒ වගේම තමයි මෝ අල්මයන්නට ස්වරය ඕ. අල්මයන්නට එකතු වෙනවා ඕ මෝ. එතකොට හැදෙනවා මෝ. දැන් මේ එන පෙන්නන ස්වරත් සහ ව්‍යංජන අක්ෂරත් එක්ක අපි බලමු වචන කිහිපයක් කොහොමද පෙන්වන්නේ. අම්මා මේක ඔබ දන්නවා. අර මං කියවනේ අකුරු දෙකම දෙකක් එක ළඟ තියෙනවට චුට්ටක් අදින්න කියලා. මා දැන් අපි ඉස්සෙල්ලත් කරේ කාකා කියනකොට ක දෙකක් එක ළඟ තිබ්බා. අපි බලමු වෙන වචනය. අමර එතකොට මේ ස්වරේට තව ස්වරයක් අපි එකතු කරන්නේ. හොඳට මතක තියාගන්න. ස්වරේ නම් එකයි. ම ර ම ර අමර ම ර. ඒ වගේම තමයි ඕලු කියන්නේ. එතකොට ස්වරයක් මුලින්ම එන්නේ ස්වරයක්. ඕ ල අල්ලන ලු ඕලු ඕලු. හරි? එතකොට ඕලු ඕලු. ඒ වගේම තමයි අපි බලමු තව ටිකක් දිග වචනයක්. අපි කතරගම කිව්වොත් කතරගම කියනකොට අපිට සංඥාවක් තියෙනවා. නමුත් අපි ඒක අකුරෙන් පෙන්නනවා නම් කා ත ර ගා ම. නැවත බලමු. කා ත ර ගා ම. එතකොට මේ අකුරු වචනයම අපි පෙන්වුවේ සංඥා අක්ෂර වලින්. අන්න ඒ වගේ තමයි යන්නේ. ඒ වගේම තව දෙයක් බැලුවොත් අපි බලමුකෝ පාසල. පාසල ඊළඟට අපි බලමු ළමයා. ළමයා අන්න ඔය වගේ අපිට පුළුවන් දැන් අපිට ඕනම වචනයක් ඔබට සංඥාවෙන් කියන්න අපහසුතාවයක් ආවොත් කෙනෙක්ගේ නමක් අපි දන්නා ප්‍රසිද්ධ පුද්ගලයන්ට අපිට සංඥා නාම තියෙනවා. නමුත් ඒ අතර අපිට කියන්න තියෙන නම විශේෂයෙන්ම ඔබට ඔබේ නම ඉදිරිපත් කරන්න නම් ඔබට පුළුවන් සංඥා අක්ෂර වලින් සිංහල අක්ෂර මාලාව භාවිතා කරලා මේ වචන තමන්ගේ නම ඉදිරිපත් කරන්න පුළුවන්. අපි බලමු උදාහරණයක් විදිහට කුසලී කුසලී. තව නමක් ගත්තොත් පූර්ණි. එතකොට පූ කියලා තමයි යන්නේ නේ. ඒක දීර්ඝ එකක්. පූ. එතකොට පූ. හරි? පූ උර්. එතකොට මේකට ස්වරයක් එන්නේ නැහැ. ඔබ මතක තියාගන්න. අර යන්නේ තමයි තියෙන්නේ. එතකොට මේක නිකම් විතරයි පෙන්නන්නේ. ඒ කියන්නේ හල් අකුරක් පෙන්නනවා නම් ඒකට ස්වරයක් එන්නේ නැති අකුරක් නම් අපි මේක විතරයි පෙන්නන්නේ. පූර්ණි. අයිත් බලන්න. පූර්ණි. එතකොට අනිත් වචනේ තිබ්බේ
කු ස ලි. එතකොට ඒකේ සර ටිකම ව්‍යංජන අක්ෂර තුනටම සර අක්ෂර තුනකුත් සම්බන්ධ. නමුත් පූර්ණ කියනකොට එන්නේ ව්‍යංජන අක්ෂරේ පූ අල්පයන පූ නි. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි සිංහල හෝඩිය භාවිතා කරමින් ඔබට සංඥා භාෂාවෙන් වචනයක් ගමක් ඕනම දෙයක් කතා කරන්න පුළුවන් බිහිරි පුද්ගලයෙක් එක්ක. ඉතින් මේක නිතරම ඔබ භාවිතා කරන්න ඕන. මේ අක්ෂර මාලාව නිතර අපි පාවිච්චි කරන්න ඕන. ඔබට මතකයි ඉංග්‍රීසි හෝඩියේදී අපි අත් දෙකම පාවිච්චි කරා. නමුත් අපි සිංහල හෝඩියේදී භාවිතා කරන්නේ සර ව්‍යංජන අක්ෂර ඔක්කොම එකම අතයි. ඉතින් Tamanට පුරුදු, Tamanට හුරු වමත හෝ දකුණ. නමුත් වමතෙන් එකක් පෙන්නලා දකුණෙන් එකක් පෙන්නන්නේ Tamanට හුරු අතෙන් තමයි අපි අක්ෂර ටික පෙන්නන්නේ. ඉතින් මේ වීඩියෝ එක නිතර නරඹලා ඔබේ සංඥා දැනුම තව තවත් වර්ධනය කරන්න. ඒ වගේම ඔබ අපිත් එක්ක සම්බන්ධ වුණ කෙනෙක් නම් ඔබට පුළුවන් Talking Nance YouTube channel එක subscribe කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. බොහොම ස්තුතියි.